සුබ දවසක් ඔබ හැම කෙනෙක්ටම. ශුද්ධකම ගැන අද ගොඩක් අය කතා කරනවා අඩුයි. ඇතෙන්ම ශුද්ධකම නැතුව ස්වර්ගයට යන්න බෑ. යේසුස් වහන්සේ මතේ පොතේ 7 වෙනි පරිච්ඡේදයේ කතා කරලා ගෝලයන්ට කියනවා මට ස්වාමිනී කියන සියල්ලෝම ස්වර්ගයට යන්නේ නැහැ. පියාණන් වහන්සේ කැමැත්ත කරන්නා පමණයි ස්වර්ග රාජ්‍යයට යන්නේ කියලා. උන්වහන්සේ කතා කරලා කියනවා බොහෝ දෙනෙක් අන්තිම විනිශ්චය දවසේදී ඇවිල්ලා ස්වාමිනී අපි ඔයාගේ නාමයේ යක්ෂය දුරු කර අපි ඔයාගේ නාමයෙන් පුදුම දේවල් කරා ආශ්චර්ය ක්‍රියා කරා අපි ඔබ වහන්සේගේ නාමයෙන් ඒ සියල්ල කරේ කියලා කියන්න යනවා. නමුත් යේසුස් වහන්සේ ඒ අයට කියන්න යනවා අධර්මිෂ්ඨකම් කරන්නෙනි මා කෙරෙන් අහක්ව යක්ෂයාටත් උගේ සේනාවටත් හදපු ගිනිවිලට ඵලයල්ලා කියලා යේසුස් වහන්සේ කියන්න යනවා. එහෙනම් පියාණන් වහන්සේගේ කැමැත්ත කුමක්ද? 1 තෙසලෝනික 4:3 කියනවා පියාණන් වහන්සේ කැමැත්ත නම් නුඹලා ශුද්ධව සිටීමයි කියලා. එහෙනම් පියාණන් වහන්සේ කැමැත්ත නුඹ ශුද්ධව ජීවත් වෙන එක. ඔබ යක්ෂය දුරු කරත්, ඔබ රෝගීන් සුව කරත්, ඔබ අන්‍ය භාෂාවෙන් කතා කරත්, ඔබ යේසුස් වහන්සේගේ නාමයෙන් මොන දේ කරත්, ඔබ ශුද්ධව ඉඳලා නැත්තම්, ඔබගේ ජීවිතය ඔබ ශුද්ධකම කරා රැගෙන ගියේ නැත්තම්, යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔබට ශුද්ධාත්මන් වහන්සේව දුන්නේ ශුද්ධව ජීවත් වෙන්න. ශුද්ධාත්මන් වහන්සේව දීලා ශුද්ධ කිරීමේ ක්‍රියාවලියක් දෙවියන් වහන්සේ ඔබ තුල ඇති කරනවා. ඔබ ඒ ක්‍රියාවලියට උන්වහන්සේ ඉඩ දෙන්නේ නැත්තම් ඔබ මුදල් පසුපස ඔබ වස්තුව පසුපස ගමන් කරනවා නම් ඔබ යාශ්‍රා කරනවා වෙන්න පුළුවන් ඔබ චර්ච් යනවා වෙන්න පුළුවන් ඔබ අන්‍ය භාෂාවෙන් කතා කරනවා වෙන්නත් පුළුවන්. හැබැයි ඔබ ශුද්ධාත්මන් වහන්සේ ඉඩ දෙන්නේ නැත්තම් ඔබ පවිත්‍ර කරන්න. ඔබ ශුද්ධ මාවතේ නෙමෙයි නම් ගමන් කරන්නේ ඔබ කරන්නේ පියාණන් වහන්සේ කැමැත්ත නෙමෙයි. පියාණන් වහන්සේ කැමැත්ත නම් නුඹලා ශුද්ධව සිටීමයි. ඒ නිසා පව් නොකර ශුද්ධව ජීවත් වෙන්න. ඔබ හැම කෙනෙක්ටම යේසුස් පිටයි.